1662 වසර කොළඹ පෘතුගීසින්ගෙන් මාස 6ක වැටලීමකින් පසුව මෙය අල්ලාගෙන ලන්දේසීන් සතු වී වසර 6ක් ගත වී තිබුණා. නමුත් අද අපි කතා කරන්න යන්නේ යුද්ධය ගැන නෙවෙයි, සටන් ගැන නෙවෙයි. අපි කතා කරන්න යන්නේ අහම්බෙන් හමු වූ පැරණි චිත්‍ර ඇල්බමයක් ගැන. එහි තිබුණු චිත්‍ර 116ක් ගැන. ඒවා අඳින ලද්දේ එසයිස් බෝස් කියන ලන්දේසි චිත්‍ර ශිල්පී. ඔහු 1662 දී කොළඹට ඇවිත් අපේ මිනිසුන්ව, අපේ පාරවල්, අපේ ජීවිත දැක්ක. ඒ දුටු දේ චිත්‍රයට නැගුවා. අවුරුදු 360කට පස්සේ ඒ චිත්‍ර අපිට පෙන්වන්නේ පුදුම දසුණක්. අද අපි යන්නේ එසයිස් බෝස්ගේ ඇසින් 1662 කොළඹ දකින්න. එසයිස් බෝස් උපත ලබන්නේ 1631 මාර්තු 3 වෙනිදා ඇම්ස්ටර්ඩෑම් නගරයේදී. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ජෑන් බෝස් ඔහුගේ චිත්‍ර අධ්‍යයනයට සහ ඉතාලියේ අධ්‍යාපන චාරිකාවකට පවා මුදල් යොදවා තිබෙනවා. නමුත් බෝස්ට චිත්‍ර ශිල්පයෙන් පමණක් ජීවත් වෙන්න අපහසු වුණා. ඒ නිසා 1661 ඔක්තෝබර් 13 වෙනිදා ඔහු නැව්ගත වෙනවා. ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමේ නැව්කරුවෙක් විදිහටයි. ඔහු ගමන් කළේ ආමස් පෝස්ට් නම් නැවෙන්. බතාවියාවට නැත්නම් වර්තමාන ජකර්තා නගරයට ගොඩ බසින්නේ 1662 මැයි 21 වෙනිදා. ඉන්පසුව ඔහු ඉතා ඉක්මනින් කොළඹට පැමිණෙනවා. ඔහු ඇත්තටම කොළඹ කළේ කුමක්දයි කියලා හරියටම දන්නේ නැහැ. නමුත් ඔහු කොළඹ සිටියේ මාස කිහිපයක් පමණයි. එනම් කෙටි කාලයක් තුල ඔහු චිත්‍ර 116ක් අඳිනවා. ඊට පස්සේ 1662 දෙසැම්බර් 26 වෙනිදා ඔහු නැවත බතාවියාවට පිටත් වෙනවා. 1663 ජූලි 18 වෙනිදා ඔහු නැවත ඇම්ස්ටර්ඩෑම් වලට ගොඩ බසිනවා. එයා ගිය ගමන අවුරුද්දයි මාස 9යි දවස් 5ක් විතරයි. ලන්දේසි සමාගමේ සම්මත ගිවිසුම් කාලය අවුරුදු 5ක් වුණත් ඔහු ගොඩක් ඉක්මනට ආපහු එනවා. අපි දැන් කතා කරමු මේ ඇල්බමේ හමු වුණ හැටි ගැන. බෝස්ගේ වැඩිමහල් සොයුරා වන ජෑන්ගේ දීපල ලේඛනයක මේ ඇල්බමේ ගැන සඳහන් වී තිබුණා. ඒක 1905 දී හමු වුණා. ඒ කියන්නේ අවුරුදු 120කට කලින්. නමුත් චිත්‍ර නැහැ. ඒවා අතුරුදන්. අවුරුදු 90කට පස්සේ 1996 වසරේදී ක්‍රිස්ටිස් වෙන්දේසි සමාගම සංවිධානය කරපු එක්තරා ඇගයීම් දිනයකදී මේ ඇල්බමේ එළියට එනවා. ඒ වන විට එහි වටිනාකම හඳුනාගත් රික්ස් මියුසියම් කෞතුකාගාරය 1996 දී මේ මිලදී ගන්නවා. අද අපිට මේ චිත්‍ර බලන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඒ නිසයි. ඇල්බමේ මුල් පිටුවේ බෝස්ගේම අත්තකුරින් මෙහෙම සඳහන් වෙනවා. මම මේ චිත්‍රපොත සයිලන් හිදී ඇඳ එය මගේ සහෝදරයාට 1671 ජනවාරි 1 වෙනිදා විකුණා දැමුවා. ඒ කියන්නේ ඔහු ආපසු ගියාට පස්සේ අවුරුදු 8කට පස්සේ මේ චිත්‍ර විකුණලා තියෙන්නේ. 1656 මැයි 12 වෙනිදා පෘතුගීසීන් කොළඹ අල්ලා ගැනීමට පෙර මාස 7ක් පුරා වැටලීමක් සිදු වුණා. වවුටර් ස්ටවුචන් නම් ලන්දේසි ලේඛකයා ඒ ගැන මෙහෙම කියනවා. බොහෝ ගොඩනැගිලි සමහර විට මුළු වීදි පවා සුන්බුඩ් ගොඩබල් බවට පත් වෙලා. බෝස් කොළඹට එනකොට ඒ විනාශයේ සලකුණු තාමත් පේනවා. ඔහුගේ එක් චිත්‍රයක පසුබිමේ හානි වූ ගොඩනැගිල්ලක් පෙන්නනවා. තවත් චිත්‍රයක ලිඳක් ළඟ රැස්ව සිටින පිරිසක් පෙන්වන අතර එහෙත් බෝස්ගේ ප්‍රධාන උනන්දුව විනාශය නොවේ. ඔහුගේ උනන්දුව වුණේ මිනිසුන්. ඔහු දකිනවා නගරය ප්‍රතිසංස්කරණය කරන කම්කරු. ඔවුන්ගේ වෙහෙස්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ ජීවිත, ඒ හැම දෙයක්ම ඔහු චිත්‍රයට නගනවා. බෝස්ගේ චිත්‍රවලින් 44ක්ම කම්කරුවන් පෙන්වනවා. ඔවුන් වැඩ කරන්නේ කොළඹ බලකොටුව ප්‍රතිසංස්කරණය කරන්න. ඔවුන්ගේ අතේ කූඩ, උදළු, සවල බෝස් ඔවුන්ව අඳින්නේ වැඩ කරන අතරතුරේදී නොවේ. විවේක ගන්න වෙලාවට. ඔහුගේ උනන්දුව ඔවුන් ඇඳගෙන තිබුණ ඇඳුම් කෙරෙහි ඉඟ දක්වා එල්ලෙන රෙදි කෑලි, උරහිස් වටා ඇතුණු රෙදි කෑලි. ඔහු ඒවායේ නැමීම් අඳින්න පුරුදු වෙනවා. එක් චිත්‍රයක අපිට පේනවා මිනිසෙක් එලිමහනේ බංකුවක් මත හාන්සි වෙලා ඔහුගේ වම් මුකුලේ කෙටි කඩුවක් එල්ලෙනවා. මේ ලස්කිරිඤ්ඤ කෙනෙක්. ලස්කිරිඤ්ඤ කියන්නේ දේශීය සොල්දාදුවන්. ඔවුන් මුරකාවල් කිරීමට, ලිපි රැගෙන යාමට, වතුවල අධීක්ෂණයට සේවය කළා. 1661 වන විට කොළඹ ලස්කිරිඤ්ඤයන් 774ක් සිටියා. තවත් චිත්‍ර දෙකක් අපිට පෙන්නනවා. ඔවුන්ගේ නායකින් මුදලිවරු. ඔවුන් හඳුනාගන්න පුළුවන් උරහිස වටා දිත්ව දාමයක් එල්ලෙන පදක්කම් වලින්. ලන්දේසින් මෙම මුදලිවරුන්ට බලය පැවුවා. ඔවුන් හැම වෙලේම කඩුවක් රැගෙන ගියා. බෝස් කොළඹදී දකිනවා විවිධ ප්‍රදේශවලින් පැමිණි මිනිසුන්. සමහරු වැඩ කරන්නේ වහලුන් විදිහට. පෘතුගීසීන් පාලන සමයේ අප්‍රිකාවෙන් ගෙනෙන ලද අය 1656 සම්මුතියේ 7 වන වගන්තියට අනුව රජයේ සියලු වහලුන් ලන්දේසින්ට පවරා දෙන්න සිදු වුණා. ජැෆ්නා නැත්නම් යාපනයේ අල්ලා ගැනීමෙන් පසු යුද සිරකරුවන් විශාල ප්‍රමාණයක් කොළඹට එවනවා වැඩ කරන්න. තවත් සමහරු දකුණු ඉන්දියාවෙන් ගෙනෙන කම්කරුවන්. ඔවුන්ව හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ ඇඳුම් වලින්. සරල රෙදි කෑල්ලක් ඉඟටිය වටා සහ තවත් රෙදි කැවැල්ලක් උරහිස හා හිස වටා තිබෙනවා. ගාන්ධිතුමා ඇඳගෙන සිටියේත් මේ වගේ ඇඳුමක්. බෝස්ගේ චිත්‍ර කීපයකම විවිධ සම්භවයන්ගෙන් යුත් කම්කරුවන් එකට වැඩ කරනවා. අප්‍රිකානුවන්, දකුණු ඉන්දියානුවන්, ජැෆ්නාවේ නැත්නම් යාපනයේ අය. නමුත් එක් කණ්ඩායමක් බෝස් අඳින්නේ නැහැ.
ඒ මුස්ලිම්වරු ලන්දේසින් ඔවුන්න හැඳින්වේ මෝස් කියලා. 1659 දී මුස්ලිම් වෙළඳුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නියෝග කළා. වෙළඳාම සීමා කිරීමට සහ අධීක්ෂණයට නගරවලින් පිටත යම් යම් ස්ථානවලට ගිහින් ජීවත් වෙන්න. බෝස්ගේ ඉතිරි වී ඇති චිත්ත අතර එක් චිත්‍රයක් පමණයි මුස්ලිම්වරුන් පෙන්වන්නේ. අවම වශයෙන් පිටු 34ක ඇල්බමයෙන් ඉවත් කර තිබෙනවා. ඒවායේ වෙනත් චිත්‍ර තිබුණාද කියලා දන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. බෝස් චිත්‍ර ඇන්දේ ඇයි? ඒ කාලේ ප්‍රකාශනය සඳහා චිත්‍ර නිර්මාණය කළා නම් ඒවා බොහෝ විට වැදගත් සිදුවීම් පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථාන නිරූපණය කළා. නමුත් බෝස් අඳින්නේ පාරේ දකින සාමාන්‍ය මිනිසු. ඔහුගේ සමකාලීනෙක් වූ ඇන්ඩ්‍රීස් බිග්මන් බතාවියාවේදී මිනිසුන්ව ඇන්දේ වර්ග විදිහට. නමුත් බෝස් අඳින්නේ පුද්ගලයන් විදිහට. සමහර විට බෝස්ට අවශ්‍ය වුණා තමන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්න. රෙදි නැමීම්, ආලෝකයේ වැටීම්, හදිස්සියට අඳින්න පුරුදු වෙන්න. සමහර විට ඔහු අදහස් කළා මේ සටහන් අනුව තෙල් සිතුවම් බවට පත් කරන්න. නමුත් එවැනි සිතුවම් කිසිවක් අපි දකින්නේ නැහැ. ඔහු ආපහු ගියාට පස්සේ ඔහුගේ ජීවිතය සැප පහසු වුණේ නැහැ. 1671 ජනවාරි 1 වෙනිදා ඔහු මේ චිත්‍ර ඔහුගේ සහෝදරයාට විකුණනවා. ඊට පස්සේ අවුරුද්දේ 1672 දී නැවතත් මුදල් අවශ්‍ය වුණාම ඔහු නැවත ලන්දේසි සමාගමට බැඳෙනවා. ඔක්තෝබර් 21 වෙනිදා රිනන් නැවෙන් නැවත සිලෝන් බලා පිටත් වෙනවා. නමුත් මාසයකට අඩු කාලයකින් ඔහු මුහුදේදී මිය යනවා. බෝස්ට වයස අවුරුදු 41යි ඔහු මිය යන විට. අද රික්ස් මියුසියම් කෞතුකාගාරයේ ඇති මෙම චිත්‍ර 116 බෝස් අපිට දායාද කරලා තියෙන මහඟු වස්තුව. එයාගේ චිත්‍ර බොහොමයක් ගුණාත්මක අතින් උසස් නෑ කියලා විචාරකයෝ කියනවා. නමුත් එයාගේ වටිනාකම තියෙන්නේ වෙන තැනක. 1662 දී කොළඹ ජීවත් වුණු කළු මිනිසුන්ගේ මුහුණු අපිට පේනවා. එයාලගේ ඇඳුම් පැළඳුම්, එයාලගේ වෙහෙස, එයාලගේ ජීවිත මේ චිත්‍ර අපිට කියලා දෙනවා. කොළඹ කියන්නේ කලත් විවිධත්වයෙන් පිරුණු නගරයක් කියලා. අප්‍රිකාවෙන් ආපු වහලුන්, දකුණු ඉන්දියාවෙන් ආපු කම්කරු, ජැෆ්නාව, එහෙම නැත්නම් යාපනයෙන් ආපු යුදසිරකරුවන්, ලස්කිරිඤ්ඤා මුදලිවරු, ලන්දේසි නිලධාරි හැමෝම එකට ජීවත් වුණා. එකට වැඩ කළා. බෝස් අපට පෙන්නලා තිබෙනවා එක්තරා අතීත මොහොතක්. ඒ මොහොත වෙන කිසිම ලේඛනයකින්, වාර්තාවකින් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඔහු නිකම්ම කලාකරුවෙක් විතරක් නෙවෙයි. ඔහු තමයි 1662 කොළඹ ඡායාරූප ශිල්පියා. කැමරාවක් තිබුණේ නැති කාලෙක වුණත් ඔහු Tamanගේ පින්සලෙන් කොළඹ වාසීන්ගේ ජීවිත ලේඛන ගත කළා. ඔහු මුහුදේදී මිය ගියාට පස්සේ අවුරුදු 350කට පස්සෙත් ඔහුගේ ඇසින් අපට 1662 කොළඹ දකින්න පුළුවන්. ඒ තමයි බෝස්ගේ අමරණීයත්වය.